හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලා අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ මෙන්න මේ ඕකිඩ් වල හදාගන්න විදිය. එහෙනම් අපි ඒක බලන්න යමුද? මේ විදියට පයිප් ක්ලීනර් කූරක් අරගෙන ඒක සමාන කොටස් තුනකට නමලා වෙන් කරගන්න. ඊට පස්සේ මේ ආකාරයට ඒ කොටස් තුන දෙකට නමා ගන්න. ඊට පස්සේ මේ ආකාරයට පයිප් ක්ලීනර් කූරක් අරගෙන මේ විදිහට ඉඩ තියලා අර අපි හදාගත්ත කොටස් තුන මේ ආකාරයට එකින් එක ළඟින් ළඟ මේ විදිහට අර දිග පයිප් ක්ලීනර් කූරට ඔතා ගන්න. ඊට පස්සේ මේ විදිහට පයිප් ක්ලීනර් කූර දෙපැත්තෙන් මැදලා අරගෙන මේ විදිහට මල් පෙත්ත හදාගන්න. ඒ වගේ මල් පෙති දෙකක් ඕනේ වෙනවා. ඊට පස්සේ තවත් ඒ වගේ පයිප් ක්ලීනර් කූරක් අරගෙන සමාන කොටස් දෙකකට වෙන් කරගන්න. ඊට පස්සේ සෙන්ටිමීටර 3ක් මේ ආකාරයට අරගෙන එතනින් මේ ආකාරයට ඔතා ගන්න. ඊට පස්සේ අනිත් පැත්තට මේ විදිහට හදා ගන්න. ඒ වගේ දෙකක් ඕනේ. ඊට පස්සේ තව පයිප් ක්ලීනර් කූරක් අරගෙන ඒක දෙකට නමලා මේ ආකාරයට සෙන්ටිමීටර් 3ක් දිග කොටසක් මැනගෙන මේ විදිහට මල් පෙත්තක් හදා ගන්න. ඔයාලා කැමති පාටකින් මේ ඕකිඩ් පොකුර හදාගන්න පුළුවන් යාළුවනේ. ඊට පස්සේ මේ පාට මම මෙතනදී යොදාගත්තේ තද රතු පාට මේ පයිප් ක්ලීනර් පාටක්. ඔයාලා කැමති පාටකින් මේ විදිහට පයිප් ක්ලීනර් කූරකින් කොටසක් කපාගෙන මේ විදිහට හදාගන්න. ඊට පස්සේ අපි මේ ගින්දරට අරලා අර කෙරවලෙම තියෙන දෙක චූටි කොටස් දෙක පුච්ච ගමු. ඊට පස්සේ අතෙන් මේ වගේ හැඩයක් හදාගන්න. ඊට පස්සේ තව වෙන පාටකින් පයිප් ක්ලීනර් කූරක් සෙන්ටිමීටරයක් විතර දිග කොටසක් ගන්න. ඊට පස්සේ ඒකත් අපි කෙරවල මේ ආකාරයට පුච්ච ගමු. ඊට පස්සේ අර මල් පෙති පොඩි මල් පෙති තුනක් හදාගත්තේ. ඒ තුනත් මේ ආකාරයට පුච්චලා කෙරවල හදාගමු. ඊට පස්සේ මේ ආකාරයට කුඩා මල් පෙති දෙක එක පැත්තකටත් චුට්ටක් ලොකු මල් පෙත්ත එක පැත්තකටත් තියලා මේ විදිහට මල් පෙති පහ ගම් ගාලා අලව ගන්න. ඊට පස්සේ තද පාටින් හදාගත්ත කොටසයි ලා පාටින් හදාගත්ත කොටසයි මේ විදිහට ගම් ගාලා අලව ගන්න. කුඩා මල් පෙති කොටස් දෙක යට පැත්තටත් තනි මල් පෙත්ත උඩ පැත්තටත් තමයි මේකේ අලවගෙන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ආයේ මේ විදිහට පයිප් ක්ලීනර් කූරක් කොටස් දෙකකට වෙන් කරගන්න. ඊළඟ කොටසත් ආයේ දෙකට නමලා කොටස් දෙකකට වෙන් කරගන්න. ඊට පස්සේ මේ විදිහට අරගෙන කොටස් දෙකක් එකින් එක තියලා මල් පෙත්තක් හදාගන්න. මල් පොහට්ටු හදාගන්නේ මම මෙහෙමයි. ඒ වගේ පෙති තුනක් ඕනේ මල් පොහට්ටු හදාගන්න. ඊට පස්සේ අපි මේ මල් පෙති තුන එකින් එකට ගම් ගාලා අලව ගමු. මේ විදිහට පයිප් ක්ලීනර් කූරක් අරගෙන සමාන කොටස් තුනකට නමාගෙන එක කොටසක් කපලා ඉවත් කරගන්න. ඒ වගේ කොටස් දෙකක් හදාගෙන මේ විදිහට අපි මේ ඕකිඩ් මේ පොකුර කොළ ටික හදාගමු. ඊට පස්සේ මේ විදිහට පයිප් ක්ලීනර් අර ඉතුරු කොටස් තියෙන්නේ ඒ කොළේට කපලා ඉතුරු අයින් කරපු කොටස ඒ වගේ කොටස් දෙකක් අරගෙන අර අපි පොහොට්ටු හදාගත්ත වගේ කොළ පාටිනුත්
මල් පොහොට්ටු 2ක් 3ක් අපි හදාගමු. ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. bell icon එකත් එල් දාලා තියාගන්න. ඊට පස්සේ මේ වගේ green tape කොටසක් අරගෙන අපි මේ මල් පොහොට්ටුවට කම්බිය සම්බන්ධ කරගමු. මේ විදිහට ගම් ගාලා කම්බිය සම්බන්ධ කරගෙන ඉවර වෙලා අපි මේක වටේ green tape වලින් ඔතා ගමු. ඊට පස්සේ අර හදාගත්ත මල් පොහොට්ටු එකින් එක මේ ආකාරයට සම්බන්ධ කරගෙන ලස්සන මල් පොකුරක් හදාගමු. ඉතින් අපි මේ හදාගත්ත මල් පොකුරට මල් පෝච්චියකුත් හදාගමු. පේපර් කප් එකකින් භාගයක් කපලා මේ වගේ කාඩ්බෝඩ් එකකට ගම් ගාලා අපි ඒ කප් භාගය අලවගමු. ඊට පස්සේ අපි අලවගත්ත එක මේ ආකාරයට කපලා ඉවත් කරගමු. ඒ කපලා ඉවත් කරගත්ත එකට ඉතුරු කප් භාගෙත් මේ ආකාරයට ඒ කොටසත් අපි අරගෙන මේ විදිහට අලවගෙන පයිප් ක්ලීනර් කූරු වලින් මේ විදිහට ඒක මේ වටේම ලස්සනට හදාගමු. ඊට පස්සේ මේ විදිහට පේපර් සර්වියට් අරගෙන මම මේ විදිහට මල් පෝච්චිය පුරව ගත්ත ඇතුළ. ඊට පස්සේ ගම් ටිකක් ගාලා මේ ආකාරයෙන් මල් කිනිත්තත් මම මේ විදිහට තමයි අලව ගත්තේ මල් පෝච්චියට. මම මේ මල් පෝච්චිය අද හදාගත්තේ බිත්ති එක අලවන්න වගේ හදාගන්න. ඊට පස්සේ කොළ ටිකත් මේ ආකාරයට ගම් ගාලා එකින් එක ලස්සන හැඩයකට අපි අලව ගමු. ඊට පස්සේ මේක මේ මල් පෝච්චි බිත්තිය එල්ලන්න හදාගන්න මේ විදිහට කොටසක් අරගෙන පයිප් ක්ලීනර් කූරකින් ගම් ගාලා ඒක පෝච්චිය අලවගෙන මේ ආකාරයට පිටියේ පැත්තට හිටින කොටසත් අපි මල් පෝච්චියේ පයිප් ක්ලීනර් කූර වලින් හැඩ කරගමු. ඉතින් මේ විදිහට හදාගත්ත මල් පෝච්චිය මල් කිනිත්තත් එක්කම මම මේ විදිහට තමයි හදාගත්තේ. ඉතින් මේ වගේ නිර්මාණ බලන්න දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් නැවත හමු වෙමු. රැඳී සිටියට ස්තුතියි.